ගෙදර හදපු මාළු ටික අනුරාධපුරයට. හෙලෝ යාළුවනේ, ඉතින් ඔන්න මගේ ෆස්ට් vlog වීඩියෝ එකට ඔයාලා හැමෝම ආදරෙන් පිළිගන්නවා. ඉතින් guys අද කරන්න යන්නේ මගේ ගෙදර ඉන්න මාළු සේල් කරන්න ගෙනාව මාළු ටිකක් ඉන්නවා. ඒ මාළු ටික අනුරාධපුරයට එවන්න යන්නේ. ඉතින් මං අනුරාධපුරයට යන්නේ කොහොමද වෙන්නේ කියලා මම ඔයාලට වීඩියෝ එක අතරමැදි කියන්නම්. සේල් කරන මාළු ටිකත් ඔයාලට වීඩියෝ එක බලා ගන්න පුළුවන්. ඉතින් වැඩි කතා වුණ නැහැ. පල්ලා ඉතින් රතු පාට subscribe button එක click කරලා channel එකත් එක්ක එකතු වෙන්න. මේ වගේ videos දිගටම බලමු. එහෙනම් channel එකේ guys reach එක නැහැ. මොකද videos දාලා නැහැ අවුරුදු ගානකින්. හරි හැම video එකක් දාලම නැහැ. අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා video එක share කරලා like එකක් දාලා comment එකක් දාලා set වෙන්න. එහෙනම් අපි යමු video එකට. මුලින්ම කරන්නේ මේ පොණ්ඩ එකේ තියෙන වතුර වලින්ම මේ මාළු පැක් කරන කවර පුරව ගන්න එක. සම්පූර්ණයෙන්ම පුරව ගන්න නැහැ. සාමාන්‍යයෙන් ප්‍රමාණයකට මාළු මෙතන 20ක් ඉන්නවා. මේ 20 දෙනා මම කවර 4කට වගේ තමයි දාන්න බලාපොරොත්තු වෙන්නේ. මේ ඒ කවර වලට ඉස්සරහම වතුර පුරව ගන්නවා. ඊට පස්සේ තමයි මේ මාළු ටික අල්ලගෙන 4 වගේ 5 වගේ මේ කවර 4ට දාගන්නේ. ඉතින් උදේ බලනකොට මේකට දිය නෑකුත් ඇවිල්ලා හිටියා. හොඳ වෙලාවට කලින් දැක්කේ. නැත්තම් එහෙම මාළුන්ට බුදු සරණයි වෙනවා. මාළු ටිකත් අල්ලගෙන කවර වලට දාගත්තට පස්සේ මේ කවර වලට ඔක්සිජන් දාගන්න ඕනේ. ඉතින් ඔක්සිජන් මං ගාව නෑ. ඇක්වේරියම් ෂොප් එක තියෙනවා අපේ ටවුන් එකේ. එතනට ගිහිල්ලා ඔක්සිජන් කරගෙන මේ කවර ටික හරි විදිහට හොඳට පැක් කරගන්න ඕනේ. වීඩියෝ එක අන්තිම වෙනකන් එකතු වෙලා ඉන්න. අපි වීඩියෝ එක ඉස්සරහට බලමු මොකද වෙන්නේ කියලා. ඉතින් guys මට මේ මාළුන්ව ගෙනියන වීඩියෝ ක්ලිප් එකක්වත් ඇත්තටම අල්ලන ක්ලිප් එකක්වත් ගන්න බැරි වුණා. සෑහෙන්න අමාරු වුණා. මොකද මේ මාළු 20ක් නේ. මේ මාළු 20 ඩබල් කරලා කවර වලට දාන්නත් වෙන. කවර ඩබල් කරලා තමයි දාලා ඊට පස්සේ ඔක්සිජන් කරන්න ඕනේ. ඔය විදිහට සෑහෙන වැඩ කොටත් අමාරුවෙන් තමයි මම මේ පැක් කරලා මාළු ටික කුරුණෑගලට ගෙනිච්චේ. ඉතින් කුරුණෑගලට ගෙනහිල්ලා ඊට පස්සේ එතනින් තමයි ඒ කුරුණෑගලට ගෙනහිල්ලා එතනින් එයාගේ යාළුවෙක් තමයි මේ මාළු ගන්න අනුරාධපුරෙන්නේ. එතකොට එයාගේ යාළුවෙක් ඉන්නවා කුරුණෑගල. අන්න එයාට තමයි මම මාළු ටික දුන්නේ. එයා එතනින් අනුරාධපුරේ බස් එක දානවා මාළු ටික. ඉතින් ওই විදිහට තමයි උනේ. ඉතින් මට කිසිම වීඩියෝ ක්ලිප් එකක්වත් ගන්න බැරුණා. යද්දිවත් එද්දිවත් ඒ වගේ මාළු අල්ලද්දිවත් ගන්න බැරි. ඒකයි guys අවුල මේ. ඉතින් ඊළඟ වීඩියෝස් වලදී මම ෆුල් try කරන්නම් ඔයාලට වීඩියෝ ක්ලිප් අරගන්න. ඇත්තටම සමා වෙන්න මේ වීඩියෝ එක නම් සෑහෙන්න අඩුපාඩු ගොඩකින් කරේ. හිතුණු ගමම කරපු එකක්. ඇත්තටම මේක කිසිම ප්‍රශ්නයක් නැතුව මම මාළු ටික ගිහින් දුන්නා කුරුණෑගලට. කුරුණෑගලට සාමාන්‍යයෙන් මම 3ට විතර ගිහින් දුන්නා. ඊට පස්සේ එයා බස් එකට දාලා තිබුණා. බස් එකට දාලා කොහම හරි රෑ 8:00 විතර එනකොට අනුරාධපුරයට ගිහිල්ලා ඒ මාළු ගත්ත කෙනා අතර ගිහිල්ලා තිබුණා. මම ඔයාලට ඒ අයියා දාපු ෆොටෝස් වීඩියෝස් තිබ්බොත් දාන්නම් මාළු ගත්තට පස්සේ. ඉතින් guys ඔය විදිහට තමයි මේ වැඩේ වුණේ. ඉතින් ඔයාලටම වචනෙන් තමයි මේ පාර කොහොමද මේ වැඩේ වුණේ කියලා කිව්වේ. ඉතින් ලබන පාර ඊළඟ වීඩියෝස් වලම අනිවාර්යයෙන්ම හොඳ වීඩියෝ ක්ලිප්ස් අරගෙන ඔයාලට සුපිරි වීඩියෝ එකක් දෙන්නම්. ඉතින් guys දැනට channel එක subscribe කරලා එකතු වෙන්න. අපි අලුත් වීඩියෝ එකකින් සෙට් වෙමු.